මූවි එකේ නම තමයි Fountain of Youth. කතාවේ ප්‍රධාන චරිතෙන් තමයි මේ කතාවත් ආරම්භ වෙන්නේ. මෙයාගේ නම තමයි ලූක්. ලූක් විශේෂ දෙයක් අරගෙන යන ගමන් තමයි ඉන්නේ. කෙල්ලෙක් ලූක් ගැන අවධානයෙන් බලන් ඉන්නවා. ෆුල් ආතල් එකේ ලූක් යන ගමන් ඉද්දී වාහන ටිකක් ඇවිත් එකපාරටම ලූක්ව වට කර ගන්නවා. ලූක් ඔය කරේ දාගෙන ඉන්න දේ ඇයිති මුන්ගේ ලොක්කටලු. ඇත්තම කිව්වොත් ලූක් මේක හොරකම් කරගෙන තමයි යන්නේ. මොනවා වුණත් මේක දෙන්න නම් ලූක්ගේ හිතේ කිසි අදහසක් නැහැ. කට්ටියම යනකම් ඉඳලා ලූක් එකතැන බ්‍රේක් ගන්නවා. දැන් ඉතින් ලූක්ට පෑගිල්ලක් විතරයි තියෙන්නේ. කොහොම හරි ඉතින් මිනිස්සු අතරිනුත් රිංගලා අර අපයෝන්ගෙන් නම් බේරෙනවා. මේ අතරේ ලූක්ට මාක් කියලා කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. මේ වටර දෙත් අරගෙන ලූක් පැන ගන්න ඉඳලා තියෙන්නේ එයාපෝට් එකෙන්. දැන් ඉතින් මේ ප්‍රශ්න ඇස්සේ එයාපෝට් එකෙන් යන්න බැරි නිසා මාක් ලූක්ට කියන්නේ බැංකොක් වල ඉඳලා චියන් වලට යන දුප්රියෙන් නගින්න කියලා. ඒ ඇස්සේ මුන් ටික ලූක්ට වෙඩි තියන්න පටන් අරගෙන. වීදිය දිගේ ලූක් දුවගෙන යනකොට තවත් ස්කූටරයක් තියෙනවා දකින්නවා. ආයෙ මොනවද ඉතින් දෙපාරක්වත් හිතන්න නැතුව ලූක් ස්කූටරේ අරගෙන තමයි යන්නේ. මෙතන ස්කූටරයක් විතරක් නම් මද පිටිපස්සේ බාබකියු මැෂින් එකකුත් තියෙනවා. කොහොම හරි ඉතින් ඒකෙන් ලූක් හොඳ ප්‍රයෝජනයක් ගන්නවා. කොහොම හරි ස්ටේෂන් එකට ඇවිල්ලා අදාළ කෝච්චියට ලූක් නගිනවා. දැන් රෑ වෙලා ලූක් නිදියකින් ඉන්නකොට හීනයක් දකින්නවා. අමුතු තැනක රත්තරන් තැටියක් තියෙනවා දැකලා ඒක බෑග් එකට දාගන්නකොටම ලූක් නැගිටිනවා. නිින්දෙන් නැගිටිනකොටම කෙල්ලෙක් ලූක් ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. මෙයාගේ නම ස්මේ. ස්මේත් ඇවිල්ලා තියෙන්නේ ලූක් ගාව තියෙන මේ වටින දේ පස්සෙනුයි. මම තමයි දයාවේ හස්තිය. එතකොට මගේ සගයෝ තමයි විනිශ්චය හස්තිය. මේ දෙකෙන් එකක් තෝරගන්න. සමහර විට තුනකුත් තියෙන්න පුළුවන්. ඔයා මෝඩ විදියට මගේ මාරාන්තික කණ්ඩායම නොසලකා හරින්න එපා. ඔය ඉන්න හාමුදුරුවෝ ටික වෙනකලා තමයි ලූක් ඔය කියන්නේ. මෙයාලා සේරම බැටළුවම් පුරවගත්තු පුරුකයෝ.